හයි අද මට නිවාඩු දවසක්. අද අපි එළියට යන ප්ලෑන් කරන් ඉන්නවා. ඉතින් අපි බලමු අද කොහෙද යන්නේ කියලා. අපිත් එක්ක තව යාළුවෝ දෙන්නෙක් එනවා. ඉතින් ඒ දෙන්න පල්ලෙහාට එනකම් අපි දෙන්න මේ දැන් කාර් පාක් එකේ ඉන්නේ. යාළුවෝ දෙන්න නම් ආවා. දැන් අපි මේ මෙට්‍රෝ ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ. මෙතන ඉඳලා අපි ඉන්න තැන ඉඳලා විනාඩි 5-10ක් වගේ දුරක් තමයි තියෙන්නේ. අපිට ළඟ මෙට්‍රෝ ස්ටේෂන් එකක් තියෙනවා. හැබැයි ඒ මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහිල්ලා අපි දැන් යන ස්ටේෂන් එකෙන් අපිට ආපහු ට්‍රේන් එකක් ගන්න වෙනවා. ඒ කියන්නේ මාරු වෙන්න වෙනවා. ඒ හින්දා අපි හිතුවා එකපාරම මේ දැන් යන ස්ටේෂන් එකටම යමු කියලා. දෙන්න ඉස්සරහින් යන්න. අපිත් එක ආපු යාළුවෝ දෙන්න. ඉතින් මේ අපි දැන් මෙට්‍රෝ ස්ටේෂන් එකට ලං වෙලා ඉන්නේ. ඇතුළට ගිහිල්ලා බලමු. දැන් වෙලාව 6:00 විතර ඇති. අපි කොහොම හරි යන්නේ හවස් වරුවේ. උදේ වරුවේම අපි කාමරේටම වෙලා තමයි හිටියේ. අපි ප්ලෑන් කරේ හවස යමු කියලා. කොහොම හරි අපි මේ යන ටයිම් එක ඔෆිස් ක්‍රවුඩ් එක එළියට මහින ටයිම් එක. ඔයාලට පේනවා ඇතිනේ කොච්චර සෙනග ඉන්නවද කියලා. කොහොම හරි අපි යන පැත්තට සෙනග අඩුයි. අනිත් පැත්තෙන් එන සයිඩ් එකට තමයි සෙනග ගොඩක් වැඩි. ඉතින් මේ මෙට්‍රෝ ස්ටේෂන් එක ඇතුළ අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපේ මෙට්‍රෝ කාඩ්ස් ටොප් අප් කරගන්න. මෙතනින් තමයි ටොප් අප් කරගන්න ඕනේ. කාඩ් පුළුවන්, කෑෂ් වලින් පුළුවන්. ඒ දෙකෙම පුළුවන්. හැබැයි කාඩ් වලට වෙනම තැනක් තියෙනවා, කෑෂ් වලට වෙනම තැනක් තියෙනවා. අපි අපේ කාඩ්ස් දැන් ටොප් අප් කරගත්තා. දැන් ඉතින් අපිට පල්ලෙහාට බහලා යන්න තියෙනවා. ට්‍රේන්ස් තියෙන පල්ලෙහා. අපි එතනට ගිහිල්ලා බලමු. මම එතන පෙන්නන්නම් ඔයාලට. එතකොට මේ බෝඩ් එකේ තියෙන්නේ ඔයාලට යන්න ඕන තැන කොහොමද යන්න ඕනේ. මොකද මෙතන තමයි මේන්ම ස්ටේෂන් එක ලයින්ස් මාරු වෙන. ඉතින් ගොඩාක් අලුතෙන් එන අයට, එතකොට දන්නේ නැති අයට එතන හරියට බලලා ඔයාලට යන්න ඕන තැනට යන්න පුළුවන්. දැන් මම මගේ කාඩ් එක ටැප් කරලා ඇතුළට ගියා. ඇතුළට ගියාට පස්සේ ආපහු මොනම හේතුවකින්වත් එළියට එන්න බෑ. ඒ හින්දා දැන් මම පල්ලෙහාට යනවා. අපි කට්ටිය ඔක්කොලාම
අපි දැන් මෙට්‍රෝ එකෙන් බැස්සා. බැහැලා අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඩුබායි මෝල් එකට. ඩුබායි මෝල් එකට යන්න කොච්චර ආස වුණත් හැබැයි මෙට්‍රෝ එකේ ඉඳලා මෝල් එකට යන්න ගොඩාක් දුර තියෙනවා. මං හිතන්නේ කිලෝමීටර්ස් 1-2 වගේ දුරක් ගොඩක් දුර ඇවිදින්න තියෙනවා. මම හැම එකම ගත්තේ නැහැ. පුළුවන් විදිහට මම යන වීඩියෝ ටික ගත්තා. අපි දැන් බර්ජ් ඛලීෆා එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මේ පේන්නේ ඒ ඇතුළට ආවට පස්සේ තියෙන වටපිටාව හරිම ලස්සනයි. මේ ඔයාලට පේන්නේ කවුරුත් දන්න බර්ජ් ඛලීෆා එක. මෙතනට ආවම හිතා ගන්න බෑ පුදුම ලස්සනක් තියෙන්නේ. ඇවිල්ලාම බලන්න ඕන ඉතින්. මේ තියෙන්නේ වෝටර් ෆවුන්ටන් එක. මේක බලන්න ගොඩාක් කට්ටිය එනවා හවස් වරුවට. ඒ කියන්නේ මේක පටන් ගන්න හවස ඉඳන් රෑ 8-9 විතර වෙනකම් මේක තියෙනවා. මාරම ලස්සනයි. ඇවිල්ලා බලන්න. මේකෙන් මම ටිකයි රෙකෝඩ් කරගත්තේ. ෆුල් වීඩියෝ එකම නැහැ. ඔයාලා මගේ TikTok එකේ ඉන්නවා නම් ඔයාලට TikTok එකේ ගිහිල්ලා බලන්න පුළුවන්. මම මේකේ ෆුල් වීඩියෝ එකක් TikTok එකට දාලා තියෙනවා.
අපි දැන් බර්ජ් ඛලීෆා එක බලලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ මොන හරි කන්න හොඳ ප්ලේස් එකක් හොයාගෙන තමයි මේ අපි යන්නේ. බලමු අපි මොනවද කන්නේ කියලා. අපි කන තැනට ආවා. අපි කන්නේ මොනවද කියලා පේනවා ඇති නේද? අපි කන්නේ බිරියානි. මෙහි ගොඩක් බිරියානි වලට හරි ෆේමස්. අපි කට්ටිය කාලා බීලා ඔක්කොම ඉවරයි. දැන් අපි හදන්නේ ගෙදරට යන්න. ඇත්තටම අයිස්ක්‍රීම් එකක් කන්න ලොකු උවමනාවක් තියෙනවා. ඒ ආසාව හින්දා අනින් ගමන් අයිස්ක්‍රීම් එකකුත් අපි ගත්තා. අපි 4 දෙනා දැන් මේ ඒකත් කන ගමන් ගෙදර යන්න හදන්නේ. Thanks for watching.